අයිබෝවන් යුනිවර්ස් සිත් මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාලට? වෙනද වගේම හැමදෙනාම ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලන්ට අලුත් ටැරොට් වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එක ටිකක් විශේෂයි. ඒ වගේම වෙනස් වීඩියෝ එකක්. ඒත් එක්කම තමයි අද වීඩියෝ එක ගොඩක් දික් වෙන එකක් නෑ. හරිම කෙටි වීඩියෝ එකක් විදිහට තමයි අද මම වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද වීඩියෝ එක collective reading එකක් නිසා. ඒ වගේම තමයි ඔන්න මම මුලින්ම මතක් කරන අද මොනවා සම්බන්ධද අපි වීඩියෝ එක ගේන්නේ කියලා. අද මම ඔයගලන්ට කියන්නේ ඉදිරි මාසයේ ඇතුළත ඔයාගේ ජීවිතේට සිනහවක් අරන් එන දේ. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේට සතුටක් අරන් එන දේ මොකක්ද? එහෙම නැත්නම් මේ දේවල් කිහිපය මොනවද කියලා ටැරෝ අනාවකින් කියන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් මේ විද්‍යාව ප්‍රශ්න එක්ක ජීවත් වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා මේ විදිහ දුකෙන් නම් ඉන්නේ. සමහරකට ජීවිතයේ ප්‍රශ්නත් එක්ක පීඩණයෙන් ඉන්න කෙනෙක් නම් වගකීම් එක්ක හිර වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා කැමති ඇති දැනගන්න ඉදිරි මාසික කාලය තුල මොනවාගෙන්ද ඔයාගේ ජීවිතේට සතුට ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ මූණට හිනාවක් අරන් එන්නේ මොන වගේ දෙයකින්ද? දීර්ඝකාලීන සතුටක් ඔයාගේ ජීවිතේට ළඟා වෙන්නේ මොන විදිහට කියලා දැනගන්න කැමති ඇති. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම්ම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම මම කියන්නම් මේ කලෙක්ටිව් රීඩින් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. කලෙක්ටිව් රීඩින් එකක් කියලා කියන්නේ මම ඔයාලට දේවල් කිහිපයක් කියනවා. මේ දේවල් කිහිපෙන් ඔයාලට එකක් හරි ගැලපෙනවා නම් වර්තමාන තත්ත්වයට අනුව ඔයාලට පුළුවන් දිගටම රීඩින් එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව මම ටග් ගාලා කියන්නම් කලෙක්ටිව් රීඩින් එකට අදාළ වෙන දේවල් කිහිපය මොකක්ද කියලා. ඊට පස්සේ අපි යන් වීඩියෝ එකට. ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙනවා ඔයාගේ ලග්නය ධනු මකර කුම්භ මීන කියන ලග්න වලින් එකක් නම් ඒ වගේම ඔයාගේ බර්ත් මන්ත් එක ජනවාරි අප්‍රේල් මැයි දෙසැම්බර් කියන මාස වලින් එකක් නම් ඒ වගේම ඔයාගේ දෛවංකය 1 2 3 9 කියන දෛවංක වලින් එකක් නම් ඒ වගේම තමයි ඔයාගේ බර්ත් ඩේ එක දවස 22 23 24 26 කියන දවස් වලින් එකක් නම් ඕනම මාසිකයේ දවස් වලින් එකක් නම් ඔන්න ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම තමයි ඔන්න ඔයා මේ වෙද්දි අඳන් ඉන්න ඇඳුමේ කොහේ හරි තැනක නිල් වර්ණය තියෙනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඉතින් මෙන්න මේ සුළු දේවල් කිහිපෙන් එකක් හරි ඔයාලට මේ වෙද්දි ගැලපෙනවා නම් වර්තමාන තත්ත්වයට අනුව ගැලපෙනවා නම් ඔන්න ඔයාලට පුළුවන් දිගටම රීඩින් එකත් එක්ක රැඳිලා ඉන්න. ගැලපුණේ නැතිනොත් ඔයා මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයා මොකක්ම හරි හේතුවක් හින්දා තමයි මේ වීඩියෝ එක දකින්නේ. ඒ වගේම ස්කිප් කරන්න නැතුව බලන්න හිතෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙන්නේ ඔයාලට මේ ඔයාලට ලබා දෙන පොදු රීඩින් එකක්. පිරිසක් සමූහයක් සඳහා තමයි මේ රීඩින් එක ලබා දෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේම ප්‍රයිවට් රීඩින් එකක් ලබා ගන්න. මගේ WhatsApp නම්බරේට මෙසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් වෙලාවක් වෙන් කරගෙන මාත් එක්ක එකතු වෙලා ඔයාගේම ප්‍රශ්න වලට ඔයාගේම පෞද්ගලික ජීවිතය ඇතුළේ තියෙන ප්‍රශ්න වලට මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝ එකට අලුත් නම් මේ වීඩියෝ එක දකින්න පළවෙනි පාර නම් ඔයාලට පුළුවන් මාව subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. අද අපි බලන්නේ ඔයාගේ මූණට හිනාවක් කියන ඔයාගේ හිතට සතුටක් අරගෙන එන දේ මොකද්ද ඉදිරි මාසය ඇතුළත කියලා. හරි. එහෙනම් අපි බලමු ඉදිරි මාසය ඇතුළත ඔයාගේ ජීවිතයට සතුටක් අරන් එන. එහෙම නැත්නම් ඔයාගේ මූණට හිනාවක් අරන් එන දේ මොකද්ද කියලා. ඒ වගේ මතක් කරගන්න මම ඔයාලට මේ දෙන්නේ පොදු රීඩින් එකක්. ඒ කියන්නේ ජෙනරල් රීඩින් එකක්. ඔයාලට පුළුවන් ඔයාලගේම ප්‍රයිවට් රීඩින් එකක් ලබා ගන්න මගෙන්. ඒ සඳහා මගේ WhatsApp නම්බරේට මෙසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. හරි. ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ මේ වෙද්දි ඔයාගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න තියෙන වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න වලට ඔයා වේදනාවෙන් දුකෙන් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පීඩණයෙන් ඉන්න වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතයේ එදිනෙදා වෙන දේවලුත් එක්ක. කාර්යබහුල ජීවිතයක් ඔයා ගත කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මේ හිතේ තියෙන හැම දෙයක්ම ඔයාට කෙනෙක්ට කියන්න පුළුවන් නම් සමහරකට අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ උත්තර අපිම හොයාගන්න. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න අපිම විසඳ ගන්න ඕනේ. නමුත් මේ හිතේ තියෙන දේ කිව්වට පස්සේ මේ හිතේ තියෙන ප්‍රශ්නේ වෙනත් කෙනෙක්ට කිව්වට පස්සේ හිතේ තියෙන බර පොඩ්ඩක් සැහැල්ලු වෙනවා. එහෙම නැත්නම් අපේ හිතට පොඩි නිදහසක් දැනෙනවා. ඉතින් මෙහෙම කියන්න අපි ගාව කෙනෙක් හිටියේ නැත්නම් ඒක ගොඩක් ලොකු අඩුපාඩුවක්. ඔන්න රීඩින් එකෙන් කියනවා ඉදිරි මාසය ඇතුළත ඔයාගේ ජීවිතේට ඕනම දෙයක් කියන්න පුළුවන් විදිහේ කෙනෙක් ලං වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් එනවා කියලා. සමහරකට මේ විදිහත් ඒ කෙනා ඔයාගේ ජීවිතේට ඇවිල්ලා ඇති. මේ කෙනා සමහරකට ඔයාගේ පරණ ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ කතා කරලා
මග හැරුණු ක්‍රෂ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විටින් විටවත් එක්ක කතා බහ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පරණ යාළුවෙක් වෙන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක් ඔයාගේ ජීවිතයට එනවා ඉදිරි මාසය ඇතුළත ඔයාගේ හිතේ තියෙන ඕන දෙයක් කියන්නේ. ඉතින් මේක ඔයාගේ ජීවිතයට සතුටට හේතුවක් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ හිනාවට හේතුවක් වෙන්නේ ඔයාට ඔයාගේ හිතේ තියෙන බර සැහැල්ලු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කෙනා සමහරක් විට ඔයාට හරියට උත්තරයක් දෙන්නේ නැතුව ඇති මේ ප්‍රශ්නෙට. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය විසඳන්න නැති වෙන්න පුළුවන්. නමුත් මේ කෙනාව වහන් ඉන්නවා. ඉතින් ඔයාට හිතනවා ඔයා තනි වෙලා නැහැ ජීවිතේ. ඕනම වෙලාවක මට දෙයක් කියන්න පුළුවන් විදිහේ කෙනෙක් මං ගාව දැන් ඉන්නවා. ඉතින් මෙන්න මේකම ඔයාගේ ජීවිතේට ගොඩක් ලොකු සතුටක් වෙනවා. සමහරක් විට මේ කෙනා ගොඩක් ආදරණීය පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ පරණ ක්‍රෂ් එකක් වෙන්නත් පුළුවන්. ඔන්න ඉදිරි කාලය තුල මේ කෙනාත් සමග ඔයාට ආදර සම්බන්ධතාවයක් වුණත් ඇති වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. කොහොම වුණත් මෙයා ගොඩක් පරිණත පුද්ගලයෙක්. ඔයාට වැඩිය දේවල් ගැන දන්න. ඔයාට වැඩිය සමාජය ගැන දන්න. ඔයාට වැඩිය මිනිස්සු ගැන දන්න කෙනෙක් මේ කෙනා. එහෙම නැත්නම් එයාට තේරෙනවා ඔයාට නොතේරෙන දේවල් සමාජය ගැන මිනිස්සු ගැන. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේට එනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. මේක ඔයාගේ ජීවිතේට ගොඩක් ලොකු සතුටක්. සමහරක් විට මේ වෙද්දිත් ඔයාට ඔයාගේ ජීවිතේට මේ වෙද්දිත් ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඇති කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි ඔන්නවාට ඉතාමත්ම ප්‍රබල අවස්ථාවක් ලැබෙනවා ඔයාගේ ජීවිතේට ඉදිරි මාසය ඇතුළත. ඉතින් මේක ගොඩක් දුරට ඔයාගේ ජීවිතයට සතුටක් අරන් ඉන්නේ. ඔයා කාලයක් තිස්සේ බලාගෙන හිටපු අවස්ථාවක් මේක. එහෙම නැත්නම් ගොඩක් දේවල් කැප කරපු අවස්ථාවක්. ගොඩක් මහන්සි වෙලා ලබා ගන්න උත්සාහ කරපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව ඔයාගේ ජීවිතයට පැමිණෙන ඉදිරි මාසය ඇතුළත. ඉතින් මේක ආදරය විවාහය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔයා කාලයක් තිස්සේ කෙනෙක්ට ආදරය කරා නම් ඒ කෙනාගෙන් පිළිතුරක් ලැබෙනකම් බලන් හිටියනම් එහෙම නැත්නම් ඒ කෙනාත් සමග කතා කරන්න උත්සාහ කරමින් හිටියනම් ආස්ක් අවුට් කරන්න බලාගෙන හිටියනම් මේ ඕනම දෙයකට ඔයාට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම විවාහය සම්බන්ධයෙන් හීන දැක දැක හිටපු කෙනෙක් නම් ඔන්න ප්‍රොපෝසල් එකක් හරි ඔයාට ඉදිරි මාසය ඇතුළත ඔයාගේ ජීවිතයට ළඟා වෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම මේක රැකියාවක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. කාලයක් තිස්සේ බලාගෙන හිටපු රැකියාව අවස්ථාවක් ඔයාගේ ජීවිතයට එනවා වෙන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාගේ සතුටට ගොඩක් ලොකු හේතුවක් වෙනවා ඉදිරි මාසය ඇතුළත. මේ දේ විදේශගත වීමක් සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන් කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි ඔයාට අනිත් කට්ටියගේ අවධානය පිළිගැනීම ලැබෙනකම් බලන් ඉන්න කෙනෙක් නම් ඔන්න ඉදිරි මාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයා ඒ පිරිස අතර ජනප්‍රිය වෙනවා. ඒ වගේම මේ කට්ටියගේ අවධානය ඔයාට ලැබෙනවා කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දි මුදලක් බලාපොරොත්තු වෙනවා නම් මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට මේ වෙද්දි ඔන්න ඉදිරි මාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඒ මුදල ඔයාට ලැබෙනවා. මේක ටිකක් ලොකු මුදලක් වෙන්න පුළුවන්. සමහරක් විට ඔයා ගත්ත ණයක් ඔයා ගෙවා ගන්න බැරුව ඉන්න වෙන්න පුළුවන් මේ වෙද්දි. එහෙම නැත්නම් ලෝන් එකකට හිර වෙලා ඉන්න වෙන්න පුළුවන්. මේ විදිහට ඔයා කාගෙන් හරි මුදලක් අපේක්ෂා කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ අතට මුදල් ලැබෙනකම් බලන් ඉන්නවා නම් කොහොම හරි ඉදිරි මාසය ඇතුළත ඔයාට මේ මුදල ඔයාගේ අතට ලැබෙනවා කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. ඉතින් හිතේ තියෙන බරක් නිදහස් වෙනක. එහෙම නැත්නම් මුදල් අවශ්‍යතාවයක් සපුරා ගන්න එක ඇත්තටම මම හිතනවා ගොඩක් ලොකු හේතුවක් ඔයාගේ හිනාවට ඔයාගේ සතුටට කියලා ඉදිරි මාසය ඇතුළත. ඒ වගේම තමයි ඔයාට නිදහසේ කාලය ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. සමහරක් විට එක දිගට රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා නිවාඩු කියලා දෙයක් ඔයාගේ ජීවිතේට ඇත්තෙම නැත්තම් නිවාඩු දවසෙත් ඔයාට වෙනත් වැඩ තියෙන කෙනෙක් නම් ඔන්න දින කිහිපයක නිවාඩුවක් එහෙම නැත්තම් නිදහසේ කාලය ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා ඔයාගේ ජීවිතේට ඉදිරි මාසය ඇතුළත. සමහරක් විට ට්‍රිප් එකක් යන්න එළියට යන්න යාළුවොත් එක්ක ඔයා ආදරය කරන කෙනෙක්ත් එක්ක එළියට යන්න විවාහ වෙලා ඉන්න කෙනෙක්ත් එක්ක ෆැමිලි ට්‍රිප් එකක් යන්න. ඉතින් මෙන්න මේ වගේ මොකක් හරි අවස්ථාවක් හම්බ වෙන පොඩ්ඩක් විනෝද වෙන්න සතුටු වෙන්න ඔයාගේ ජීවිතේ ඉදිරි මාසය ඇතුළත. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. මම හිතනවා අනිවාර්යයෙන්ම ඉදිරි මාසය ඇතුළත ඔයාගේ ජීවිතයට ඔයා බලාපොරොත්තු වෙන සතුට ලැබෙයි කියලා. ඒ වගේම මීට අමතරව ඔයාගේ ජීවිතයට ඇතිලා තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන පර්සනල් රීඩින් එකක් ලබා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ සඳහා මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් නැවත වරක් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හමුවට එනකන් ඔයාලා හැමදෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.